රාත්‍රිය අහස දෙස බලන ඔබ කවදා හෝ සිතුවද මේ ලෝකෙන් එපිට ජීවත් වෙන මිනිසෙකුගේ දවසක් කොහොම වේවිද කියලා. ඔවුන් කන්නේ, බොන්නේ, නිදාගන්නේ කොහොමද? දිනෙන් දින ගුරුත්වාකර්ෂණයෙන් තොරව ඔවුන්ගේ ශරීරයට කුමක් සිදු වේවිද? අද අපි සාමාන්‍ය මිනිසෙකු ගගනගාමියෙකු බවට පත්වන ගමන, පුහුණුවේ දුෂ්කරතා සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොලේ ඔවුන්ගේ එදිනෙදා අත්දැකීම් ඇතුළුව ගගනගාමියෙකුගේ සමස්ත ජීවිතය ගැනම කතා කරමු. ගගනගාමියෙක් වීම ඇත්තටම සිහිනයක් වගේ දෙයක්. මේක ඉහළම අධ්‍යාපනය, වෘත්තීය දක්ෂතාවය සහ නොසලෙන කැපවීමක් ඉල්ලා සිටින දුෂ්කර ගමනක්. සුදුසුකම් විදියට ගත්තොත් විද්‍යාව, ගණිතය, ඉංජිනේරු විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් අත්‍යවශ්‍ය වෙනවා. බොහෝ දෙනා අවුරුදු දහස් ගණක් කැපකිරීම් කරලා ඔවුන් අතරින් ඉතාමත් සුළු පිරිසක් තමයි ගගනගාමියෙකු විදිහට තේරීපත් වන්නේ. පුහුණුව ගැන කතා කළොත් තේරීපත් වූ මේ පිරිස ඔවුන්ගේ පුහුණුව ආරම්භ කරන්නේ මුලින්ම ගුවන් යානයක් තුළ නිදහසේ වැටීමෙන් කෙටි කාලීන බරරහිත අත්දැකීමක් ලබාගෙනයි. මේක වොමිට් කොමෙට් කියලත් හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී සිද්ධ කරන්නේ ශුද්‍ර ගුරුත්වාකර්ෂණයට හුරුවීමට අවස්ථාව ලබා දීම. ඊළඟට අභ්‍යවකාශ ඇවිදීම සඳහා ඔවුන්ව වතුර යට විශාල තටාකවල, එහෙමත් නැතිනම් NBL තුල පුහුණු කරනු ලබනවා. අභ්‍යවකාශ ඇදුමකින් වතුර යට සිටීම බර රහිත තත්ත්වය අනුකරණය කිරීමට හොඳම අවස්ථාවක්. මානසිකව සහ ශාරීරිකව මෙම පුහුණුව අතිශයින්ම දුෂ්කරයි. පුහුණුව අවසන් වුණාට පස්සේ දැන් සැබෑ ගමන තමයි ඇත්තටම තිබෙන්නේ. ඒ තමයි අභ්‍යවකාශයට ගමන් කිරීම. T-10, 9, 8, 7, 6, 5, 3, 2, 1, 0, and liftoff of Space Shuttle Atlantis on a mission to build, resupply, and to do research on the International Space Station. දැවැන්ත රොකට්ටුවක් තුළ සවිවී සිටින ගගනගාමීන්ගේ හෘද ස්පන්දනය ඇත්තටම මේ අවස්ථාවේ ඉතාමත් වැඩි වෙනවා. රොකට්ටුව දියත් කිරීම, ഘോഷාකාරී ශබ්දය, අධික කම්පනය සහ ශරීරයේ බිමට තෙරපන ගුරුත්වාකර්ෂණ බලවල අත්දැකීම මේ රොකට්ටුවක් තුළ ගමන් කරද්දී ගගනගාමියෙකුට වැඩි වශයෙන් දැනෙනවා. මේ දැඩි තත්ත්වයන් ජයගෙන ඔවුන් විනාඩි කිහිපයකින් පෘථිවි කක්ෂයට පිවිසෙන අතර එසනින්ම බර රහිත තත්ත්වයට පත්වෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළට ආවට පස්සේ පළමු සති කිහිපය ස්පේස් සික්නස්, එහෙමත් නැතිනම් ඔක්කාරය දැනීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම ගුරුත්වාකර්ෂණය නොමැති නිසා ශරීරයේ තරල හිසට ගමන් කිරීම නිසා මුහුණ ඉදිමීමටත් මේ කාලයේදී ගගනගාමීන්ට තිබෙන අත්දැකීමක්. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළ කියන්නේ ගගනගාමීන්ගේ නිවසයි. ඇතරම ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළ විතරක් නෙවෙයි, චීන අභ්‍යවකාශ නැවතුම් පොළත් චීන ගගනගාමීන්ගේ පැත්තෙන් ගත්තොත් ඔවුන්ගේ නිවස. ඒ වගේම අභ්‍යවකාශ මෙහෙයුමක් සිදුවන වෙලාවේදී උදාහරණයකට ෆ්‍රම් 2 වගේ මෙහෙයුමක්, එහෙම නැත්නම් ආටිමිස් වගේ මෙහෙයුමක් ගත්තොත් මේ කාල වකවානුවත් මේ ගගනගාමීන්ගේ නිවස වෙන්නේ අදාළ අභ්‍යවකාශ යානය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළ පාපන්දු පිටියක් තරම් විශාල වුණත් ඇතුළත තිබෙන ඉඩකඩ ඉතාමත් සීමිතයි. ඉතින් ගගනගාමීන් නිදාගන්නේ කොහොමද? ගගනගාමීන්ගේ නිදා ගැනීම අතිශයින්ම අපහසු කාර්යයක්. බරක් නොමැති නිසා ඔවුන් නිදන බෑග් බිත්තියට සවි කරගෙන තමයි ඇතුළත ආරක්ෂිතව සිටිය යුතු වන්නේ. එසේ නොවුනොත් ගගනගාමීන් පාවෙමින් ගොස් සංවේදී උපකරණවලට ගැටීමට පුළුවන්. ඉතින් මෙයාලා මොනවද ආහාරයට ගන්නේ? අභ්‍යවකාශයේ ආහාර සැකසීමේදී ගුරුත්වාකර්ෂණය නැති නිසා ආහාර පාවී යෑම වැළැක්වීමට ඒවා තදින් ඇසුරුම් කරලා තියෙනවා. වතුර යොදා සකස් කරන ලද වියලි ආහාර, ටින් කළ ආහාර ඔවුන්ගේ ප්‍රධාන ආහාරයයි. පාන් වෙනුවට ටෝටිලා කියන විශේෂිත ආහාර වර්ගයේ භාවිතා කරන්නේ පාංකුඩු පාවී ගොස් උපකරණවලට හානි කරන්න පුළුවන් නිසායි. ගගනගාමීන්ගේ සනීප ආරක්ෂාව ගැන කතා කළොත් මෙයාලා පිරිසිදු වෙන්නේ තෙත් තුවා සහ සේදීම අවශ්‍ය නොවන ෂැම්පු භාවිතා කරමින්. ඔවුන් හිසකේ සෝදා ගන්නේ මේ ෂැම්පු දමා පිස දමන විශේෂ ක්‍රමයකටයි. වැසිකිලි භාවිතය ගැන කතා කළොත් මේක හරිම අමුතුම දෙයක්. ගුරුත්වාකර්ෂණය නැති නිසා මල පහ සහ මුත්‍රා එකතු කරන්නේ වැකුම් ක්ලීනර් වැනි බලවත් උරා ගැනීමේ පද්ධතියක් මාර්ගයෙන්. මේ කාර්යයන් කිරීම සඳහා වැසිකිලි පුටුව මත වාඩි වී විශේෂ කලම්පයකින් සිරුර සවි කරගත යුතුයි.
එසේ නොවුනොත් හිතාගන්න පුළුවන්නේ මොකද වෙන්න කියලා. ඉතින් මේ ISS එකට හැමදාම වතුර අරගෙන යන්න බෑ. මේ නිසා ජලය ප්‍රතිචක්‍රීකරණය කරන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් ගගනගාමින්ගේ මුත්‍රා පවා අපත යන්නේ නැතිව ඒවා පෙරීමෙන් සහ පිරිසිදු කිරීමෙන් තමයි නැවත පානීය ජලය බවට පත් කරගන්නේ. ඉතින් දැන් ඔබට මේ ටික ඇහුවහමත් හොඳින්ම තේරෙනවා ඇති ගගනගාමියෙකුගේ ජීවිතේ කොතරම් සංකීර්ණ ලයිෆ් එකක්ද කියලා. බර රහිත තත්ත්වයේ ජීවත් වීම විනෝදජනක දෙයක් වුණත් ඒක ඇත්තටම ශරීරයට ඉතාමත් හානි කරයි. ගුරුත්වාකර්ෂණයේ පීඩනය නැති නිසා මාංශ පේශි සහ අස්ථි ඉතා ඉක්මනින් ෂේ වෙන්න ගන්නවා. මේ නිසා ව්‍යායාම කිරීම අනිවාර්යයි. මේ අස්ථි ෂේ වීම වළක්වා ගැනීමට ගගනගාමින් දිනකට අවම වශයෙන් පැය 2ක්වත් දැඩි ලෙස ව්‍යායාම කරන්න ඕනේ. ඔවුන්ට විශේෂයෙන්ම නිර්මාණය කරන ලද ට්‍රෙඩ්මිල් සහ බයිසිකල් වැනි ව්‍යායාම උපකරණ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළ තුළ පවතිනවා. මේ ට්‍රෙඩ්මිල් මත දුවන විට ඔවුන්ට රැඳී සිටීමට කඹ පද්ධතියක් භාවිතා කරනවා. ව්‍යායාම මගහැරීම කියන්නේ ඇත්තටම අභ්‍යවකාශ මෙහෙයුමක් අවසන් වුණාට පස්සේ පෘථුවියේ ඇවිදීමට පවා නොහැකි වෙන තත්ත්වයක්. මීට අමතරව තවත් බලපෑම් අභ්‍යවකාශයේදී ගගනගාමීන්ට ඇති වෙනවා. සමහර ගගනගාමීන් දීර්ඝ කාලයක් අභ්‍යවකාශයේ සිටීම නිසා ඇස්පෙනීමේ ගැටලුවට පවා මුහුණ දී තිබෙනවා. ISS එක කියන්නේ ඉතින් ඇත්තටම පරීක්ෂණාගාරයක්. ගගනගාමින්ගේ දවසේ වැඩි කාලයක් ගත වෙන්නේ විද්‍යාත්මක පරීක්ෂණ සහ ISS එක නඩත්තු කිරීමේ කටයුතු වෙනුවෙන්. ඔවුන් ශුද්ධ ගුරුත්වාකර්ෂණයේදී පැල වවනවා. ඒ වගේම නව ඖෂධ සංවර්ධනය කරනවා. ඒ වගේම පෘථුවිය කළ නොහැකි අත්හදා බැලීම් සිදු කරන්නෙත් මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළ තුළමයි. ඒ වගේම අභ්‍යවකාශ ඇවිදීම් සිදු කිරීමත් මේ අතරතුරේදී සිද්ධ වෙනවා. මේ අභ්‍යවකාශ ජීවිතයේ උද්වේගකරම සහ භයානකම අවස්ථාවක් විදියට අරගන්න පුළුවන්. මේ සඳහා සූදානම් වෙන්න ගගනගාමියෙකුට පැය ගණනාවක් ගත වෙනවා. ඔවුන්ගේ අභ්‍යවකාශ ඇඳුම එහෙමත් නැතිනම් එක්ස්ට්‍රා විහිකියුල මොබිලිටි යුනිට් නැතිනම් EMU යුනිට් එක අභ්‍යවකාශ යානයක් වගේ. ඇවිදීමේදී ඔවුන්ගේ ජීවිතය රඳා පවතින්නේ මේ EMU කියන අභ්‍යවකාශ ඇඳුම මත. පිටතදී ඔවුන් යානය අලුත්වැඩියා කරන අතර පාද යොදන්නට තැනක් නැති නිසා සෑම චලනයක්ම ඉතා සෙමින් හා ප්‍රවේශමෙන් සිද්ධ කරන්න ඕනේ. එම නැති වුණොත් ඉතින් දන්නවනි සිද්ධ වෙනදේ කෙලින්ම මෙයාලව අභ්‍යවකාශයට විසවී යනවා. ඒ වගේම ගගනගාමින් මේ සඳහා විශේෂිත කඹයක් වැනි උපකරණයකුත් භාවිතා කරන අවස්ථාවන් අපි ඕනෑතරම් දැකලා තියෙනවා. මේ තියෙන්නේ මීට පෙර බෲස් මැක්කන්ස් කියන ගගනගාමියා කිසිම කඹයක් භාවිතා නොකර අභ්‍යවකාශයේ පාවෙමින් ගමන් කරපු අවස්ථාවක්. මේ සඳහා EMU යුනිට් එක අතිශයින් වැදගත් වුණා. මේ ගගනගාමින්ට මාස ගණනාවක් සීමිත ඉඩක පවුලෙන් දුරස්ව සිටීම ඇත්තටම මානසික අභියෝගයක් කියලත් කියන්න පුළුවන්. ඒ වුණත් ඔවුන්ට පෘථුවිය සමග සංනිවේදනය කිරීමට සහ පවුලේ අය සමග වීඩියෝ ඇමතුම් ගැනීමට අවස්ථාව තිබෙනවා. කෙසේ වෙතත් අභ්‍යවකාශයේ ඉඳන් පෘථුවිය දකින සෑම ගගනගාමියෙකුම පාහේ විස්තර කරන එක් අපූරු අත්දැකීමක් තියෙනවා. ඒ තමයි The Overview Effect එක. තවත් විදිහකින් කිව්වොත් කක්ෂයේ ඉඳන් දේශසීමා නොමැති නිල් පැහැති බෙදෙන සුළු පෘථුවිය දකින විට ඔවුන්ට දැනෙන්නේ Taman සියලු මනුෂ්‍ය වර්ගයාගේම කොටසක් බවයි. ගගනගාමින් කියන විදියට ලෝකයේ තියෙන සියලුම ගැටලු ඉතා කුඩා ඒවා බව ඔවුන්ට වැටහෙන්නේ මෙන්න මේ විදිහට නිල් පැහැති පෘථුවිය දිහා බලනිද්දී. මේක ඇත්තටම අතිශය චිත්තවේගී අත්දැකීමක් කියලත් හඳුන්වා දෙන්න පුළුවන්. මෙහෙයුම් අවසානයේදී ගගනගාමින් නැවත පෘථුවියට ගෙනීම දියත් කිරීමට වඩා ඇත්තටම අභියෝගාත්මක දෙයක්. ආපසු පැමිණීම ගමන පටන් ගන්නා විට මෙන්ම යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට විශාල කම්පනයක් සහ තාපයක් ඇති කරනවා. අවසානයේදී ඔවුන් කැප්සියුලය තුළට ගොඩ බසින්නේ පැරිෂුට් ආධාරයෙන්. ඉතින් මම මේ කැප්සියුලය කියලා අදහස් කරන්නේ අද වර්තමානයේ භාවිතා කරන ක්‍රූ ඩ්‍රැගන් සහ සෝයුස් කියන යානාවන් දෙකම අරගෙන පොදුවේ. අවසාන අභියෝගය තමයි මාස ගණනාවක් බර රහිතව සිටි නිසා නැවත ගුරුත්වාකර්ෂණයට හුරු වීමට දින කිහිපයක් හෝ සති කිහිපයක් ගතවීම. සමහර විට ඔවුන්ට නැවත ඇවිදිනට පවා සිදුවන්නේ අන් අයගේ උදව් ඇතුවයි. මේ වීඩියෝව තුළින් එය ඔබට හොඳින්ම පේනවා ඇති ගගනගාමින්ව රෝධපුටුවක් ආධාරයෙන් රැගෙන යන ආකාරය. ගගනගාමියෙකුගේ ජීවිතයේ විද්‍යාත්මක ගවේෂණයක උච්චතම අවස්ථාව වුණාට මේක ඇත්තටම දුෂ්කර අභියෝගාත්මක නමුත් මානව ඉතිහාසයේ ඉතාම වැදගත් සහ විශිෂ්ටම මෙහෙවරක්.
එනම් අද මේ වීඩියෝ එකෙන් මම කතා කළේ ගගනගාමිකගේ ජීවිතය ගැනයි. මේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.